මේ තියෙන්නේ මම හදන ලේසිම egg rolls recipe එක. එළියෙන් ගොඩාක් crispy, ඇතුලෙන් soft and spicy egg roll එකක් මේක. මුලින්ම අපි filling එක ready කරගමු. oil ටිකක් එකතු කරලා සුදු ලුණු, කරපිංච, අමු මිරිස්, ඒ වගේම කරාබු නැටි ටිකක් එකතු කරලා චුට්ටක් mix කරගන්න. මම මෙතනදී මාළු තමයි එකතු කරගන්න. ඔයාලට salmon උනත් එකතු කරන්න පුළුවන්. විනාඩි 2-3ක් එක චුට්ටක් තැඹුණාට පස්සේ කහකුඩු තේ හැඳි කාලයි, රම් මිරිස් කුඩු තේ හැඳි එකයි, කෑලි මිරිස් කුඩු මේස හැඳි භාගයයි, ඒ වගේම ලුණු කුඩු ටිකක් එකතු කරලා මේක mix කරගන්න. දැන් තඹගෙන චුට්ටක් පොඩි කරගත්ත අල ටිකක් එකතු කරගෙන අන්තිමට දෙහි ටිකක් උඩින් එකතු කරගත්තට පස්සේ අපේ filling එක ready. දැන් roll එකේ sheet එක හදාගන්න. මුලින්ම පාන් පිටි ග්‍රෑම් 300කට ලුණු කුඩු තේ හැඳි භාගයක් එකතු කරලා චුට්ටක් mix කරගන්න. දැන් ඒකට බිත්තර එකක් එකතු කරලා චුට්ටක් mix කරගෙන වතුර එකතු කරලා බැටර් එක හදා ගන්න ඕනේ. මෙතනදී මම වතුර කෝප දෙකක් එකතු කළා. ඔයාලත් මේ ප්‍රමාණයට එනකන් වතුර එක එකතු කරගෙන හදා ගන්න. දැන් oil ටිකක් එකතු කරගෙන අපි මේක හදා ගන්න ඕනේ. අලා roll එකේ sheet එක හදන ගමන්ම ඒකට filling එක දාලා ඒක හරියට නවා ගන්න. අපි ඒක රස්නේ තියෙද්දිම කරන්න ඕනේ. නැත්නම් roll එක හරියට හදා ගන්න බැරි වෙනවා. දැන් ඔයාලා sheet එකට filling එකත් එකතු කරලා මෙතනදී කැමති නම් බිත්තර එකතු කරගන්න. බිත්තර කන කැමති නම් ඒ step එක skip කරලා මම මේ නවන විදිහට roll එක නවා ගන්න. පාන් පිටි ටිකකට ලුණු වතුර ටිකක් එකතු කරලා බැටර් එකක් හදා ගන්න. දැන් හදාගත්ත roll එක ඒකට dip කරගෙන ඊට පස්සේ අපි බිස්කට් කුඩු ටිකක් දාගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් roll එක deep fry කරගන්න. golden color එකක් එනකම් fry කරගත්තට පස්සේ ආගේ roll එක ready. This is perfect with a cup of tea. And remember, it's delicious but not for an everyday snack. ඔයාට treat එකක් දෙන්න ඕන වෙලාවට මේ වගේ food එකක් try කරාට කමක් නැහැ. මේ වගේ videos බලන්න මාව follow කරලා තියාගන්න. See you in the next video.